හායි යාළුවනේ, ඉතින් කොහමද? ඔන්න අද මම යන්නේ අනුරාධපුර. මම යන්නේ ට්‍රේන් එකේ. ඔන්න මම දැන් කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් පිටත් වුණා. මේ ට්‍රේන් එක පිටත් වෙන්නේ 6:40ට. මම මේ ගැන විස්තර දැනගත්තේ මෙන්න මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන වෙබ්සයිට් එකෙන්. මෙයාලගේ ඇප් එකකුත් තියෙනවා. එතකොට ඒකෙන් අපිට අවශ්‍ය ඕනම විස්තර අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ යන අතරමඟ ගමනේදී හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ගොඩාක්ම තියෙන්නේ මේ වගේ වෙල්ලේ අයවල්. ඉතින් හරිම ලස්සන පළාතක් මේක. හරිම ලස්සන සුන්දර කෝච්චි ගමනක් මේක. ඉතින් අපි බලමු. මුළු පාර පුරාවට මුළු ගමන පුරාවටම අපිට දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ තනිකර කොළ පාට වටපිටාවක්. ඉතින් හරිම ලස්සනයි. හිතටත් සැනසීමක් දැනෙනවා. හිතට හරිම සැහැල්ලුයි. ඉතින් අපි බලමු. අපිට ඊළඟට හම්බෙන ස්ටේෂන් එක මොකක්ද කියලා බලමු අපි. අපි දැන් මේ එන්නේ කුරුණෑගල ස්ටේෂන් එකට. මේ දවස්වල පොඩ්ඩක් මෙහාට වහිනවා. මෙහාට කියන්නේ සාමාන්‍යයෙන් කාලගුණය හරි නෑ කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් බලන්න ස්ටේෂන් එකේ ලස්සනට මල් වවලා හරිම ලස්සනට තියන් ඉන්නවා. ඉතින් අපි බලමු. ඉතින් කුරුණෑගලින් පස්සේ පැය 2කට විතර 2:00කට වගේ ආසන්න කාලයක් ගිහිල්ලා ඔන්න අපි දැන් අපේ ගමනාන්තයට ඇවිත් තියෙනවා. මේ තමයි අනුරාධපුර ස්ටේෂන් එක. ඉතින් අපි එන්නේ ප්ලැට්ෆෝම් 1 එකට. මේ ට්‍රේන් එක මේ දවස්වල වෙසක් නිසා හරිම ලස්සනට සලසලා තියෙනවා. ඔන්න ඔයාලා දකින්න ඇති වෙලාව හරියටම උදේ 11:19යි. ට්‍රේන් එක කොළඹ කොටුවෙන් පිටත් වුණේ 6:40ට. අනුරාධපුර ස්ටේෂන් එකට ආවා 11:19 වෙද්දී. ඉතින් ස්ටේෂන් එකෙන් එළියට එද්දී මේ වගේ CTB බස් එකක් තියෙනවා. ඒකෙන් පූජා නගරයට අපිට යන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.